හයි එන්නකො මාත් එක්ක පොත් ගන්න යන්න. මං යන්නේ නුගේගොඩ සරසවි බුක් ෂොප් එකට. ඔයාලා දන්නවද නුගේගොඩ බාගේන් ස්ටෝර් එකක් තියෙනවා කියලා සරසවි එකෙන්ම කරන. ඇත්තටම මමත් දන්නේ ළඟදී. කොහොම හරි ඉතින් මම අද හිතුවා සරසවි එකට ගිහිල්ලා ඊට පස්සේ ඒ බාගේන් ස්ටෝර් එකටත් යනවා කියලා අනිවාර්යෙන්. ඔන්න ඔයා ත්‍රිලර් බුක්ස් කියවන්න කැමති නම් අගතා ක්‍රිස්ටිගේ පොත් ගොඩාක් දැන් සරසවියේ තියෙනවා. එක පොතක් වෙන්නේ 1900ක් වගේ. ඔන්න ඔයා ඉංග්‍රීසි බුක්ස් වලට බිගිනර් කෙනෙක් නම් ඔයාට පුළුවන් හැම වෙලේම මෙන්න මේ වගේ කවර්ස් තියෙන පොත් ගන්න. මොකද මේ වගේ පොත් ඔයගලන්ට කිසිම අමාරුවක් නැතුව කියවගෙන ඒකේ අදහස ඔයගලන්ට තේරුම් ගන්න ලේසි. අර ටිකක් බර වචන තියෙන පොත් වලින් මුලින්ම කියවන්න ගද්දී ඔයගලන්ට ඒක ටිකක් අමාරුයි. පොත අතහැරලා දාන්න හිතෙන එක වෙනවා වැඩි. ඒ හින්දා මෙන්න මේ වගේ පොත් වලට ගියාම ඔයගලන්ට ඒක කියවගෙන යන්න හරිම ලේසියි. ගොඩක් කලින් ඉඳලා පාවිච්චි කරන්න මේ Goodreads කියන ඇප් එක. මේකෙන් තමයි මම පොතක් ගන්න කලින් මේකේ මොනවද තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් දැනගන්න පොත ගන්න කලින්. ඒ වගේම මට මොකක් හරි පොතක් ගන්න ඕන නම් මම මේකෙන් සර්ච් කරලා ඒක මගේ කාට් එකක් වගේ එකකට දාලා තියෙනවා. එතකොට මට ඒක කියවන්න ඕනේ කියලා මතක් වෙන හින්දා. ඒ වගේම මේකේ දැනට කියවන පොත් අපි කියවලා ඉවර පොත් හැම එකක්ම අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම රිවිව්ස් දාන්න පුළුවන්. එතකොට අනිත් අයට ඒක උදව්වක් වෙනවා. ඒගොල්ලෝ ඒක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. මේකේ ඩාර්ක් රොමෑන්ස් පොතත් ගොඩක් තිබුණා. ඔන්න ඔයා ඩාර්ක් රොමෑන්ස් වලට හස්ස නම් සරසවියේ වෙනම සෙක්ෂන් එකක් තියෙනවා ඩාර්ක් රොමෑන්ස් තියෙන. ඔන්න මං වගේ සෙල්ෆ් හෙල්ප් බුක්ස් කියවන්න ආස කට්ටියටත් මෙතන කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි මෙයාලගේ කලෙක්ෂන් එකට වැඩිය MD ගුණසේනලගේ කලෙක්ෂන් එකට මං කැමතියි. මං බුක් ෆෙයාර් එකේදීත් MD ගුණසේන එකෙන් තමයි ඔක්කොම සෙල්ෆ් හෙල්ප් බුක්ස් ටික ගත්තේ. සරසවි බුක් ෂොප් එකෙන් පස්සේ මම ලන්ච් එකට ආවා. ලන්ච් එකෙන් පස්සේ මම බාගේන් ස්ටෝර් එකට තමයි යන්නේ. මේ බාගේන් ස්ටෝර් එක තියෙන්නේ හරියටම නුගේගොඩ පෝස්ට් ඔෆිස් එක ගාවම. ඒකේ බෝඩ් එක ගහලා තියෙන්නේ සරසවි වෙයාහවුස් කියලා. ඔන්න ඔයගලන්ට පෝස්ට් ඔෆිස් එක ගාව එහා පැත්තේ තියෙනවා සවීනා ෆැන්සි ෂොප් එක. ඒකට මෙහා පැත්තේ තමයි මේක තියෙන්නේ. මෙතන රුපියල් 500 400 වගේ ඉඳලත් පොත් තිබුණා. 1500 වගේ ප්‍රයිස් රේන්ජ් වලින් තමයි මට හම්බුන වැඩිම පොත තිබුණේ. එතකොට මෙතන තියෙන පොත් ටිකක් පරණයි. ඒ හින්දා ඔයගොල්ලෝ අර මම කිව්වා වගේ ඇප් එකක් පාවිච්චි කරනවා නම් ලේසි මෙතන පොත් ටික හොයාගන්න. නැත්නම් ඔයගොල්ලෝට ටිකක් කීව ඉන්න වෙනවනේ මෙතනට වෙලා. මේකේ ෆ්ලෝස් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම වල තියෙන්නේ ඉංග්‍රීසි පොත්. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ සිංහල පොත්. හැබැයි සිංහල පොත් නම් ලොකු කලෙක්ෂන් එකක් මෙතන නැහැ. ඔනවා සිංහල පොත් ගන්න බලාගෙන එනවා නම් මෙතනට ඇවිල්ලා ලොකු වැඩක් වෙන්නේ නැහැ. සිංහල පොත් තියෙන ගොඩක් පරණ ඒවා. හැබැයි ඔයා ඉංග්‍රීසි පොත් ගන්න එනවා නම් මෙතනින් ගොඩක් හොඳ පොත් ටිකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයාට ඉංග්‍රීසි පොත් කියවන්න පුළුවන්ද බැරිද කියලා පොඩක් try කරන්න හිතන් ඉන්නවා නම් මෙතනට ඇවිල්ලා පොතක් ගන්න. ඒක ඔයගලන්ට ලේසි ගාණ අඩුයි. ඔන්න එහෙනම් මම පොත් අරගෙන ඉවරයි. එහෙනම් මං ගිහින් යන්නම්. Bye. Thank you for watching.